අපේ දෙවියන් වහන්සේ සියලු බල ඇති දෙවියන් වහන්සේ. සියලු බල පරාක්‍රමයෙන් අනුවන දෙවියන් වහන්සේ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ සෑම තැනකම වැඩවාසය කරනවා. අපි මෙන්න මේ දේ විශ්වාස කරනවාද නැත්නම් මේ තාත්තේ දෙවියන්. අපි මේ දේ විශ්වාස කරනවා. අපිට ඉන්න එකම දෙවියන් වහන්සේයි. උන්වහන්සේ සියලු බල පරාක්‍රමෙන් යුක්තයි. උන්වහන්සේට සියල්ල කළ හැකි. උන්වහන්සේ ඕ හැම තැනම වැඩවාසය කරනවා. එහෙනම් ප්‍රශ්නේ ඇයි යාඥා කරන්න දේවස්ථානයකට යන්න ඕනේ? ඒකට අහන්න පුළුවන්නේ. එයා එහෙමනම් හැමතැනම ඉන්නවනම් ඇයි ඕගොල්ලෝ ඉරිදට පල්ලියන්නේ? ගෙදර ඉඳන් ඕක කරගන්න පුළුවන්නේ. ඒක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මම දේවපදේශ දෝ බයිබලයේ ගත්තාම අතීතයේදී අපි දකිනවා දෙවියන් වහන්සේව හම්බ වෙන්න දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න යාඥා කරන්න කන්දක් මුදුන්ට නගිනවා. ජේසුත් එහෙමයි. නිස්කලංක තැනකට යනවා. මොකද්ද මේකේ තේරුම? අපිට ඉන්නවා අබ්‍රහම් ඉන්නවා මෝසෙස් ඉන්නවා. ඒගොල්ලෝ කඳු නැග්ගා දෙවියන් වහන්සේව හම්බ වෙන්න. ඒ කඳු උඩදී ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ කතා කරනවා. දසපනත දෙනවා. කරන්න ඕනේ මොනවද කියලා කියනවා. පණිවිඩයක් දෙනවා. ජේසුත් එහෙමයි. ජේසු අර ප්‍රසිද්ධ ජීවිතයට ඇතුල් වෙන්න කලින් පටන් ගන්න කලින් පාලු කරේට යනවා යාඥා කරන්න. මොකද්ද මේවල තේරුම? පාලු කරේදී විතරද දෙවියන් වහන්සේව හම්බ වෙන්නේ? ජේසුට නම් පාලු කරේදී සාතන්ව හම්බ වෙච්ච හැටි කතා කරන්නේ. මෝසෙස්ට ආබ්‍රහම්ට කන්ද නැග්ගාම දෙවියන් වහන්සේව හම්බ වෙච්ච හැටි කතා කරනවා. ඒ කන්ද උඩ විතරද දෙවියන් වහන්සේ ඉන්නේ? හැමතැනම ඉන්නවයි කියනවනේ. එහෙනම් ඇයි මේ වෙනම තැනකට යන්නේ? මම තාත්තේ දෙවිපුතේ මේකේ අදහස තමයි මම ලෝකයෙන් යම් කාලයකට වෙන් වෙනවා. මම ලෝකයෙන් මගේ කරදර බාධක වලින් ලෝකෙ තිබෙනව මගේ සම්බන්ධතා වලින් ටිකක් ඈත් වෙනවා. මම තාත්තේ දෙවිපුතේ අපිට ඕනෑම තැනක ඉඳන් යාඥාව කරන්න පුළුවන්. ඕනෑම තැනක ඉඳන් මම කරන කතාව මගේ ඇඬිල්ල මගේ කඳුළු මගේ හැඟීම් දෙවියන් වහන්සේට දැනෙනවා. ඒවා පේනවා දෙවියන් වහන්සේට. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය මට හොඳට ඇහෙන්නේ නිස්කලංක නිශ්ශබ්දතාවය තුල. අනේ එවැනි තැනක් හොයාගෙනයි මට යන්න ඕනේ. කන්දක්ම වෙන්න ඕනේ, පාලු කරයක්ම වෙන්න ඕනේ. ජේසුත් කියන අසුද්ධ සුභාරංචිය තුළ ඔබ යාඥා කරන කල ඔබගේ ඇතුල් කාමරයට වැද දොරවසාගෙන යාඥා කරන්න. දෙවියන් වහන්සේට ඒ කතාව ඇහෙනවා. දෙවියන් වහන්සේට ඇහෙනවා විතරක් නෙමෙයි අම්මේ තාත්තේ දෙවිපුතේ. දෙවියන් වහන්සේගේ කතාව අපිට ඇහෙන්නත් ඕනේ. ඒක ඇහෙන්න නම් මගේ ඔළුව නිස්කලංක වෙන්න ඕනේ. නිශ්ශබ්ද වෙන්න ඕනේ. කරදර වලින් මගේ ඔළුව පිරීලා තියෙන්න බෑ. හිස් වෙලා තියෙන්න ඕනේ. අන්න එවැනි තැනකටයි යන්න ඕනේ. දෙවියන් වහන්සේ ඉතින් එහෙම මිනිසුන්ව ගෙනියනවා තැන් තැන් වලට. ආබ්‍රහම්ට මෝරියා කන්ද මුදුනේදී පුතාව මරන්න එපා කියන පණිවිඩය ඒ මරන්න ඕම්මෙන් තියලා අන්තිම මොහොතේදී ඇහුනේ ඔහුගේ හිතේ තිබිච්ච නිස්කලංකභාවය නිසා. මෝසෙස්ට දසපනත දෙවියන් වහන්සේගෙන් ලැබුණේ ඒ නිස්කලංකභාවය ඇතුලේ නිශ්ශබ්දතාවය ඇතුලේ. හැබැයි අම්මේ තාත්තේ දෙවිපුතේ කොහොම කඳු මුදුනේදී දෙවියන් වහන්සේගේ පණිවිඩය ලැබුණාට දෙවියන් වහන්සේගේ හොඳම පණිවිඩය ලැබිච්ච කන්ද මොකද්ද? හොඳම පණිවිඩය අපිට වැදගත්ම පණිවිඩය ඒක ලැබුණේ අම්මේ තාත්තේ දෙවිපුතේ කල්වාරි කන්ද මුදුනේ කුරුසිය එන ගහලා ඉන්න ජේසුගේ. ඒක වචන වලින් නෙමෙයි ලැබුණේ. දෙවියන් වහන්සේගේ පණිවිඩය අපිට ලැබුණේ වචන වලින් නෙමෙයි කල්වාරි කන්ද මුදුනේදී. ක්‍රියාවෙන්. කල්වාරි කන්ද මුදුනේ කුරුසේ ඇන ගහලා මැරිලා ඉන්න ජේසුගේ දර්ශනය තමයි දෙවියන් වහන්සේ මේ ලෝකෙට දීපු ලස්සනම වැදගත්ම පණිවිඩය. මොකද්ද පණිවිඩය? මම උඹලට මෙච්චරට ආදරේ. මම උඹලා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්. මම උඹලට ආදරේ. ඔන්න ඔය පණිවිඩය තමයි අම්මේ තාත්තේ දෙවිපුතේ එදා කන්ද මුදුනේදී කල්වාරි කන්ද මුදුනේ කුරුසිය ඇන ගැහිච්ච ජේසු, මියගිය ජේසු, ප්‍රාණය පුදපු ජේසු අපිට කියවන්නේ. අම්මේ තාත්තේ දෙවිපුතේ තව කෙනෙක්ට කියන්න පුළුවන් ඒ කන්ද මුදුනේදී හරි ජේසු කියලා කෙනෙක් හිටියා. ජේසු ඇන ගැහුවා, එයා මැරුණා. කන්ද මුදුනේ මරණයකුයි සිද්ධ වුණේ. උතන මොකද්ද තියෙන පණිවිඩය? අම්මේ තාත්තේ දෙවිපුතේ පණිවිඩය තියෙන්නේ මරණය තුළ විතරක් නෙමෙයි.
ඒ පණිවිඩය තියෙන්නේ කවුරු වෙනුවෙන්ද ජේසු මැරුණේ කියන දේ මත. අපිට මෙහෙම කියන්න පුළුවන්. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක මිනිස්සෙක් හොඳ මිනිස්සෙක් එයා හොඳ වැඩක් කරනවා. හැබැයි ඒ කරන හොඳ වැඩේ හින්දාම එයාට බැනුම් අහන්න සිද්ධ වෙනවා. අපි කියන වඳින්න ගිය දේවාල හිසේ කඩන් වැටෙනවායි කියලා. හොඳ වැඩක් කරන්න යනවා. හැබැයි ඒ කරන හොඳ වැඩේ හින්දාම එයාට නපුරක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්න අනිත් මිනිස්සයා නරක මිනිස්සෙක්, නන්දරාපු නරක මිනිස්සෙක් තවත් අයහපත් වැඩක් කරලා ඔන්න බැනුම් අහනවා, හිරේ වැටෙන්න සිද්ධ වෙනවා. කවුරු ගැනද අපිට දුක හිතෙන්නේ? අපිට දුක හිතෙන්නේ මනුෂ්‍ය ආකාරයෙන් ගත්තාම, මට්ටමින් ගත්තාම අපිට දුක හිතෙන්නේ හොඳ වැඩක් කරලා කරදරේ වැඩිච්ච හොඳ මිනිස්සයා ගැන. අනේ දෙයියනේ කොච්චර පවුද කියලා අපිට මේ මිනිස්සයා ගැන කියවෙනවා. හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ කියලා කියවෙනවා. සමහර වෙලාවට අපිත් ඉදිරිපත් වෙනවා මේ මිනිස්සයව බේරගන්න. අනිත් අයට කියනවා නෑ නෑ මේ මිනිස්සයා තමයි හොඳ මිනිස්සයා. මේ මිනිස්සයා හොඳ වැඩක් කරන්න ගියේ ඕගොල්ලන්ට එපා මේ මිනිස්සයාට බයින්ද කියලා. මේ මිනිස්සයා බේරගන්න, මේ මිනිස්සයාට කරන්න පුළුවන් උදව්වක් අපි කරන්න උත්සාහ කරනවා. හැබැයි අනිත් මිනිස්සයා අර නන්දරාපු පව්කාරයා නරක වැඩක් කරන්න ගිහිල්ලාම ආයි හිරේ විලංගුවේ වැටෙනකොට අපි මොකද කියන්නේ? අපිට දුකත් දැනෙන්නේ. අපිට පොඩි තරහක් එක්ක එන්නේ. අපි කියන්නේ හොඳ වැඩි මෙච්චර කල් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඕකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් ඔහොම තමයි වෙන්න ඕනේ. ඔහොම තමයි අපේ කතාව. අපිට දැනෙන්නේ එහෙම. හැබැයි ජේසුට දැනෙන්නේ අපිට දැනෙන එකේ අනිත් පැත්ත තමයි තාත්තේ දෙපොතේ. ජේසුම කියලා තියෙනවා යහපත් වැඩ කරන මිනිස්සුયો දැනටමත් විනිශ්චය ලැබලයි තියෙන්නේ. ඒ අයගේ යහපත් ක්‍රියාවම ඔවුන්ව ස්වර්ගයට උරුමකාරයෝ බවට පත් කරලායි තියෙන්නේ. අලුතෙන් පත් වෙන්න දෙයක් නැහැ. හැබැයි ජේසුට දුක දැනෙන්නේ දැන පාපය නිසා විනාශ වෙන්නට යන මිනිසයා ගැන. ඒක හින්දා තමයි අද දෙවෙනි කීමේදී කියන්නේ අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දී පිදූ බැවිනි. ජේසු මේ දුක් විඳින්නේ, මේ මැරෙන්නේ පෞකාරය වෙනුවෙන්. අපි පෞකාරයන්ව සිටියදීමයි උන්වහන්සේ අප වෙනුවෙන් මැරෙන්නේ. අමිතාත දේවපුතේ ඔය පෞකාරයෝ කියන කොටස ඇතුළට අපි ඇතුල් වෙනවා කොහොමද? පාපයක් සිද්ධ වෙන ඕනම කෙනෙක් මේ පෞකාරයෝ ගොඩට ඇතුල් වෙන. ඉතින් මේ ලෝකේ සින ඔක්කොම දෙනා මේ පෞකාරයෝ ගොඩේ ඉන්නවා. අපිට හිතෙන්න පුළුවන් නෑ නෑ අපි පව් කරන්නේ නෑ, අපි සුද්ධවන්තයෝ කියලා. හැබැයි තමා දැනගන්න ඕනේ තමාගේ කවුද කියන දේ. තමා බැහැපත් වෙන්න ඕනේ තමාගේ පාපයක් තියෙනවනේ ඒක පිළිගන්න. නැත්තම් හරි. ජේසු මැරෙන්නේ පෞකාරයෝ වෙනුවෙන්. ඒ පෞකාර ගොඩ ඇතුළේ ඔබ ඉන්නවද නැද්ද කියන දේ තීරණය කරන්න. ඒ ගොඩ ඇතුළේ ඔබ ඉන්නවනම් කුරුසේ මත ඉන්න ජේසුව මතක් කරගන්න. දෙවියන් වහන්සේ දෙන පණිවිඩය මතක් කරගන්නට ඕනේ. අමිතාත දෙවපුතේ. එහෙනම් මේ චුදු සුභාරංචිය තුලේ මේ පෞකාර මිනිස්සුන්ව ගලව ගන්න ජේසු තවත් පිරිසකගේ උදව්ව ගන්න හැටි අද කියනවා. ගෝලයන්ව තෝරා ගැනීම. ඒ වගේම උන්ව පිටත් කර හරිනවා. යන්න නැතුව බැටළුව හොයාගෙන යන්න. ඒ අයට කියන්න ජේසු ඇවිල්ලා ඉන්නේ, සුභාරංචිය ප්‍රකාශ කරන්න. දේව රාජ්‍ය ළඟයි කියලා කියන්න. පාපෙන් සිත හරව ගන්න කියන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ජේසු කියනවා විජාතීන්ගේ මාවතකට පා නොතබන්න, සමාරියන්ගේ නුවරකට ඇතුළු නොවන්න. එදා නම් ඔයක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ එදා කට්ටි තමයි ජීවත් වෙන්නේ. ඊශ්‍රායල් ජාතිකයෝ, දෙවියන් වහන්සේව අදහපු ජාතිකයෝ, අර ගෝත්‍ර 12ට අයිති ජාතිකයෝ වෙනම. ඒ වගේම තමයි විජාතීන් ජීවත් වෙච්ච පැති තිබ්බ, රටවල් තිබ්බ. දැන් අද එහෙම නෑ. අද ඔක්කොම කලවම්. අපිට කේන්ට අහන්න පුළුවන් දැන් මේක කොහොමද කරන්නේ? කතෝලික ගෙවල් වලට විතරද අපි යන්න ඕනේ? කතෝලික මිනිස්සුත් එක්ක විතරද අපි වැඩ කරන්න ඕනේ? ඒ අයට විතරද අපි ආදරය කරන්න ඕනේ? ඒ අයට විතරද අපි උදව් කරන්න ඕනේ? එතකොට මොකක්ද අර යහපත් සමෘතානුවරයාගේ උපමාවේ තියෙන අදහස, අර්ථය මොකක්ද? අමිතාතේ දේවපුතේ විජාතීය මාවතකට පා නොතබන්න කියන එකේ අද තේරුම තමයි විජාතීන් එක්ක වැඩ කරන්න එපයි කියන දේ නෙමෙයි. ඒ අයට උදව් කරන්න එපා කියන දේ නෙමෙයි. හැබැයි ඒ අයගේ ඇදහිලි ක්‍රමත් එක්ක කලවම් වෙන්න යන්න එපා. සලමෝන් රජුරවන්ට වෙච්ච දේ ඔබට කරගන්න එපා. මොකද සලමෝන් රජුරවන්ට උනේ ජීවිතේ මුල් කාලේදී දෙවියන් වහන්සේ, එකම දෙවියන් වහන්සේ විදියට බොහොම බැහැපත්කමින් ආදරයෙන් දෙවියන් වහන්සේව අදහපු රජුරෝ. ටිකක් කල් යනකොට බිරින්දෑවරුන්ව ගෙන්න ගත්තා අනිකුත් දේශයන් වලින්, අනිකුත් ඇදහිලි ක්‍රමත් එක්ක ජීවත් වෙච්ච අය. ඉතින් මේ අය රජුරෝ ගාවට ආවේ ආදරේ විතරක් අරගෙන නෙමෙයි,
බිරිඳ විතරක් වෙලා නෙමෙයි. ඒ ඇත්ත එක ඒ ඇගේ ඇදහිලිත් ගෙනාවා. ඔය ඇදහිලි අතර බාල් ඇතුළු අනිකුත් බොරු දෙවිවරු බොහෝ පිරිසක් හිටියා. දෙවි දේවතාවරුන්ට වන්දනා කළා. දුම් පිදුම් කළා. පිළිවෙත් කළා. අන්තිමට මොකද සිද්ධ වුණේ? හොඳට හිටපු රජුරුවොත් ඒ වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. බිරින්දැවරු කියන හින්දා බොරු දෙවි දේවතාවරුන්ට පන්සල් පල්ලි ගොඩනගන්න ගත්තා. දේවාල ගොඩනගන්න ගත්තා. අන්තිමට තමන්ගේ දෙවියන් වහන්සේට දෙන්න ඕන තැන බොරු දෙවිවරුන්ට දෙන්න පටන් ගත්තා. අමිතාතේ දේවපුතේ කලවම් වීමේදී පරිස්සම් වෙන්න ඕනේ ඔය දේ නිසා. සමහර වෙලාවට අපි දන්නවා එක එක ඇදහිලි ක්‍රමත් එක්ක අපි මිශ්‍ර වෙනවා. මගේ බිරිඳ ඉතින් ඒ ඇදහිල්ලනේ කරන්නේ එයත් එක්ක මං එහෙ යනවා. මෙයත් එක්ක මෙහෙ යනවා. මගේ යාළුවෝ කියන හින්දා අර දේවාලයට යනවා. ආර්යා කියපු හින්දා අතන පොඩ්ඩක් වෙලාව බලා ගන්න ගියා. ඔක්කොම කරන එකේ අපිත් කළාට කමක් නැහැ නේ කියන දේ. බොහොම පරිස්සම් වෙන්න ඕනේ අම්මේ තාත්තේ දීපුතේ. හැම ආගමක්ම එකයි කියන අදහස බොහොම පරිස්සම් වෙන්න. හැම ආගමකම මනුෂ්‍යත්වය එකයි. හැබැයි හැම ආගමක්ම එකම තැනින් නෙමෙයි ඉවර වෙන්නේ. අපි ඉවර වෙන්නේ දෙවියන් වහන්සේ ගාවින්. අපි විශ්වාස කරන්නේ ඒ දෙවියන් වහන්සේයි අපව මැව්වේ. ඒ දෙවියන් වහන්සේ අපිට ආදරෙයි. එහෙනම් අම්මේ තාත්තේ දීපුතේ අද පණිවිඩය බොහොම පැහැදිලි. ක්‍රිස්තුන් වහන්සේ කල්වාරි කඳ මුදුනේදී අපිට ආදරය කියන පණිවිඩය ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නනවා. එහෙනම් ඒ පණිවිඩය අපේ හිතේ දරාගෙන ඒ චිත්‍රය දෙවියන් වහන්සේ අපිට දෙන ඒ පුත්‍රයන් වහන්සේගේ මරණයේ චිත්‍රය අපේ හිතේ දරාගෙන ඒ ආදරය කියන වචනය අපගේ හදවතේ දරාගෙන අපි වැඩ කටයුතු කරමු. ජීවත් වෙමු. ඔක්කොමලටම එක හා සමානව මානුෂිකව සලකමු. හැබැයි ඉන්න එක දෙවියන් වහන්සේ ඒ අපේ දෙවියන් වහන්සේ විතරයි. ජේසුස් පිටයි.